නම් ඉතාමත් වැදගත් කාරණාවක් තමයි ඉදිරිපත් කරන්න යන්නේ. මේක ඔයාලා ඇහුවට පස්සේ හරි සතුටු හිතේ ඔයාගේ ජීවිත කාලෙම සතුටින් ගත කරන්න පුළුවන්. එහෙනම් අපි බලමු මොකද්ද ඒ කාරණාව, මොකද්ද ඒ සුබ පණිවිඩය කියලා. අද මම කතා කරන්නේ කාන්තාවක් කොහොමද සතුටු කරන්නේ කියලා. ඕනම කාන්තාවක් එක වයසට නෑ අවුරුදු 15 ඉඳලා අවුරුදු 60 70 දක්වා වුණත් ඕනම කාන්තාවක් ඕනම ස්ත්‍රියක් මේ ක්‍රමය අනුගමනය කිරීම තුළින් ඔයාලට සතුටු කරන්න පුළුවන්. හරිම පහසුයි. ඉතා පහසු දෙයක් කරන්න තියෙන්නේ. ඇත්තම ඔයාලා දන්නවා තරගයක් දිනන එක තමයි අමාරු පරාද වෙනවට වැඩිය. ඉතින් අපිට පහසු දේ තමයි දිනන එකට වැඩිය පරාද වෙන එක. ඒ කියන්නේ අපිට ආයාසයක් යොදන්න ඕනේ අපි පරාද වෙනවා නම්. ඒක නිසා මේක හරීම පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් කාන්තාවක් සතුටු කරද්දී. ඉතින් අපි මොකටද අමාරු වැඩ කරන්නේ? අමාරු දේවල් හොයාගන්න යන්නේ, අමාරුවෙන් ජයග්‍රහණය කරන්න යන්නේ. පුළුවන් හැම අවස්ථාවකම කාන්තාවට ඔප්පු කරන්න මම පරාදයි කියලා. එතකොට කාන්තාව දිනුම් කියලා අන්න එයාගේ හේමලක් පිපිලා අපිටත් හරි ආදරෙන් සලකලා ඇත්තටම හොඳ සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඒකට කාන්තාවක් සතුටු කරන ලේසිම ක්‍රමය තමයි එයාලා ඉදිරියේ අපි පරාදය පිළිගන්න ඕනේ. පුළුවන් තරම් පරාදය පිළිගන්න. එතකොට එයාලා හරි සතුටු වෙනවා. බලන්න ඉතින් කවුරු හරි සතුටු කරන්න ලේසිම ක්‍රම තියෙද්දී අපි මොකටද අමාරු ක්‍රම යන්නේ? කාන්තාවක් සතුටුම කරන හොඳම ක්‍රමය තමයි අපි පරාදයි කියලා එයාලට කියන එක.